ඔන්න අද ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් අපේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න එක මතක ගමක හිටියා මාළි කියලා පුංචි අහිංසක ගෑනු ළමයෙකුයි එයාගේ අත්තම්මයි අම්මයි තාත්තයි. මාළි කොහෙද ඔය දුවන්නේ? බලාගෙන පුතේ වැටේ. ඔය ළමයට නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔය ළමේ ඉතින් කියන දේ අහන ළමයෙක්. අනේ අම්මේ, ඇයි අම්මේ මගේ දරුවට හැමතිස්සෙම බනින්නේ? පොඩි ළමයි එහෙම තමයි. එයාලට හැමතිස්සෙම ඕන සෙල්ලම් කරන්න. හපෝ, ඔය තරම් වදකාර ළමෙක් නම් මං ජීවිතේටම දැකලා නැහැ. ඔයාලා ඉතින් ළමයි හදන්නවත් දන්නේ නැහනේ. අනේ අම්මේ, මම මගේ දරුවා හදාගන්නම්කෝ. අම්මා පාඩුවේ ඉන්නකෝ. ඔව් හදාගනි. බලමුකෝ හදාගන්න විදිය. අනේ කමල්, බලන්නකෝ ඔයාගේ අම්මා හැමතිස්සෙම මගේ දරුවට බනිනවා. මගේ දරුවා කිසිම වැරද්දක් කළවත් නැතුව එයාට හැමතිස්සෙම බනිනවා. පව මගේ දරුවා. අනේ කමලා, ඕව ගණන් ගන්න එපා. අපේ අම්මගේ හැටි ඉතින් ඔහොමනේ. අනික එයා දැන් ගොඩක් වයසයිනේ. පාඩුවේ ඉමුකෝ අපි එයාට ඕන දෙයක් කියන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් මාළිට හිටියේ ගොඩක් නපුරු අත්තම්ම කෙනෙක්. සෙල්ලම් කළා කාමරේ ඇතුළේ රිංගුවද? වැඩක් කරන්නේ නැද්ද? බලන්නකෝ ගෙදර වැඩ තියෙන තරම්. අනේ අත්තම්මේ, මට හරිම මහන්සියි. අම්මා ඔය ගෙදර වැඩ ටික කරාවි. අයිය අත්තම්මේ, ඔය ඔච්චර මාත් එක්ක තරහින් ඉන්නේ. මම තමුන් එක්ක තරහ නෑ. තමුන් මේ ගෙදර කිසි වැඩක් කරන්නේ නැති හින්දා තමයි මට තමුන් ගැන තරහ යන්නේ. තමුන්ගේ අම්මා අన్నాරේ උයනවා. තමුන් කිසි වැඩක් කරන්නේ නෑනේ. යන්න ඉඳගෙන ඉන්නේ නැතුව මුළු ගේම අස් කරන්න හැම තැනම කුණු. හරි ආත්තම්මේ, මං ගිහින් වැඩ කරන්නම්කෝ. ඔන්න ඉතින් අහිංසක මාළි ගෙදර අතු ගන්න පටන් ගත්තා. ඉතින් එයා ගොඩක් දුකින් තමයි මේ හැම වැඩක්ම කරේ. අනේ ඇයි අත්තම්ම මට මෙහෙම කරන්නේ? මං අත්තම්මට කොච්චර ආදරේද? ඒත් අත්තම්මා මට පොඩ්ඩක්වත් ආදරේ නෑනේ. ඔන්න ඉතින් එක දවසක් මාළිගේ යාළුවෝ එයාව හම්බෙන්න ගෙදරටම ආවා. මාලි අපි සෙල්ලම් කරන්න යනවා. ඔයත් එනවද අපිත් එක්ක සෙල්ලම් කරන්න යන්න? නෑ මාළි සෙල්ලම් කරන්න එන්නේ නෑ. මාළිට ගොඩක් වැඩ තියෙනවා. මාළි ආයේ කවමදාවත් ඔයාලා එක්ක නම් සෙල්ලම් කරන්න එන එක නෑ. ඒක නිසා කරුණාකරලා මෙතනින් යන්න. හරි අත්තම්මේ, අපි එහෙනම් ගිහින් එන්නම්කෝ. නෑ ඔය ළමයි නම් පැත්ත පළාත ආයි මේ පැත්ත නම් එන්න එපා. අනේ ඔයාලා යනවද? ඔව් මාළි, අපි යනවා. අනේ අත්තම්මේ, ඇයි ඔයා එහෙම කතා කරේ? දැන් එයාලා කවදාවත් මාත් එක්ක සෙල්ලම් කරන එක නෑ. එයාලා ඔක්කොම මාත් එක්ක තරහ වේවි. අනේ සෙල්ලම් කරන වෙලාවත් තමුන්ට කොහෙද? ගිහින් වැඩ කරනවා. අම්මලා තාත්තලාට හදන්න බැරි නම් මං හරි තමුන්ව හදනවා. ඉතින් ඔන්න මේ විදිහට කාලය ගත වීමත් සමගම අත්තම්ම එකපාරටම අසනීප වෙන්න ගත්තා. ඉතින් එයාගේ අසනීපෙත් එක්කම එයා මිය ගියා. ඔන්න ඉතින් එක දවසක් මාළි කාමරේ ඉන්නකොට එකපාරටම කැත යක්ෂණියක් එයාගේ ඉස්සරහට ආවා. අනේ ඔයා කවුද? අනේ මගේ ළඟට එන්න එපා, මට හරිම බයයි. අනේ අම්මේ, ඉක්මනට එන්නකෝ. අනේ අම්මේ, මට හරිම බයයි. අනේ අම්මේ, ඉක්මනට එන්නකෝ. ඇයි පුතේ, මොකද උනේ? ඇයි මේ ඔයා හයියෙන් කෑ ගැහුවේ? අනේ අම්මේ, මගේ ඉස්සරහට කැත යක්ෂණියක් ආවා. මම හොඳටම බය වුණා අම්මේ. අනේ අම්මේ, ඒ කවුද දන්නේ? මට තව අමුතු සද්දත් ඇහෙනවා අම්මේ. නිින්ද යන්නේත් නෑ. මට හරිම බයයි. මගේ පුතා බය වෙන්න එපා. එන්නකෝ මංගාවට අද නිදාගන්න. ඔයාව බය කරන්න කවුරුවත් එන්නේ නැහැ. මං ඉන්නවනේ. හරි අම්මේ, මං එනම් ඔයා ගාව අද නිදාගන්නම්කෝ. මට හරිම බයයි අම්මේ. ආයෙමත් ඒ යක්ෂණී ඒවිද දන්නේ.
බලන්නකො මහත්තයා. ඊයේ රාත් මගේ දරුවා හොඳටම බය වුණා. එයාව බය කරන්න කළුම කළු කැති යක්ෂණියෙක් එනවලු. මටත් මේ දවස්වල හරියට අමුත්තක් දැනෙන්නේ අපේ ගෙදර. මට නම් පේන්නේ අපේ ගෙදරට මොකක් හරි වෙලාද කොහෙද? මටත් මහත්තයා සමහර වෙලාවට එක එක සද්ද ඇහෙනවා. ඔව් මටත් ඒක හොඳටම දැනලා තියෙනවා. මං කියන්නද අපේ ගෙදර කපු මහත්තයට පෙන්නමු. සමහරක් විට එයා මොකක් හරි දෝෂයක් තිබ්බොත් මොකක් හරි කළේ අවාවි. අනේ ඒක නම් හොඳ අදහසක් මහත්තයා. මටත් මේ ගෙදර ඇතුළේ ඉන්න ගොඩක් බයයි. හරි ඔයාලා දෙන්න බය නොවී ඉන්නකෝ. මං දැම්ම කපු මහත්තයා හම්බෙලා එන්නම්. මේ මොකද මහත්තයා මේ පැත්තේ? අනේ කපු මහත්තයෝ අපේ ගෙදරට මේ දවස්වල අමුතු සද්ද එනවා. පුළුවන් නම් ඒක නැති කරලා දෙන්න. අයියෝ ඕක සුළු දෙයක් නේ. හැබැයි මට ගෙදර පොඩ්ඩක් බලන්න වෙනවා. ගෙදර පොඩ්ඩක් බලලා තමයි මට කරන්න මොකද්ද කියලා හරියටම කියන්න පුළුවන්. ඔන්න ඉතින් කපු මහත්තයා මාලිලාගේ ගෙදරට ආවා. ඔව් මං හිතුවා හරියටම හරි. මේ ගෙදර මලගේ ප්‍රාණිකාරයෙක් ඉන්නවා. එයා තමයි මේ ගෙදර ඔය විදියට ඔයාලට කරදර කර සැරිසරන්නේ. ඔය භූත ආත්මේ ඉක්මනටම යවන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. ඒකට පොඩි පූජාවක් කරන්න තියෙනවා. මට අවශ්‍ය බඩු ටික ලෑස්ති කරලා දෙන්නකෝ. මං ඉක්මනට ඒක කරලා දෙන්නම්. ඔන්න ඉතින් පූජාව පටන් ගත්තා. ඉතින් පූජාව ඉවර වෙනවා සමගම අර හොල්මන එතනින් පිටව ගියා. ඉතින් ඔන්න මේ විදියට කාලය ගත වීමත් සමගම මාලි එයාගේ අම්මයි තාත්තයි ගොඩක් සතුටින් ජීවත් වුණා.